ආයුබෝවන්. අද අපි 10 ශ්‍රේණි විද්‍යාව පාඩමේ ජීවයේ රසායනික පදනම යටතේ කතා කරන්නේ විටමින් සම්බන්ධව. අද අපි කතා කරන්නේ මේ පස්වෙනි කොටස විදියට තමයි විටමින්. මේ විටමින් කියලා කියන්නේ මොකක්ද? විටමින් කියලා කියන්නේ කාබනික සංයෝග වර්ගයක්. මේවා ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා වගේම නිරෝගී බව පවත්වාගෙන යන්නත් වැදගත් වෙනවා. ද්‍රව්‍යතාවය අනුව විටමින් වර්ග කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. ජලයේ ද්‍රව්‍ය විටමින් B සහ විටමින් C, ඒ වගේම ජලයේ අද්‍රව්‍ය, ඒ වගේම මේදයේ දිය වෙන විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K. දැන් අපි කතා කරමු මේ විවිධ විටමින් වර්ග සහ ඒ වගේ ප්‍රයෝජනයි, ඒ වගේ උණතා ලක්ෂණයි. පළවෙනියෙන්ම කතා කරමු විටමින් A ගැන. විටමින් A සම්බන්ධ අපේ ඇස් ආශ්‍රිත ගැටලු වලට. ප්‍රයෝජන තමයි මේකේ දෘෂ්ටි වර්ණක හදන්න අවශ්‍ය සාධකයක් විටමින් A. ඒ වගේම සම පැහැපත් වෙන්න වගේම නිරෝගී වෙන්නත් විටමින් A වැදගත් වෙනවා. විටමින් A උණතාව තිබ්ද වුණොත් අපේ ඇඟේ රාත්‍රී අන්ධතාවය, ඇසේ විටවල පැතිවීම, සමේ වියලි බව, විශේෂයෙන්ම වැලමිට, දණහිස ආදී කටු වැනි බිබිලි ඇතිවීම, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වෙනවා. විටමින් B මතක තියාගන්නකො බ්ලඩ් කියලා. මේක සංකීර්ණ විටමින් එකක්. B1, B2, B6 හා B12 විදිහට ප්‍රභේද තියෙනවා. මේ වගේ ප්‍රයෝජන තමයි ස්නායු පටකවල නිසි පැවැත්මට අවශ්‍ය වෙනවා. මගේ බ්ලඩ් කියලා. එතකොට රතු රුධිර අණු සෑදීමට අවශ්‍ය සංඝටකයක්. ඇට මිදුළු නිර්මාණයට අවශ්‍ය වෙන රක්ත අණු පරිණතියට වැදගත් වෙනවා. ඒ වගේම සම නිරෝගී බව පත්වා ගන්න වැදගත් වෙන මේද පරිවෘත්තියට අවශ්‍ය වෙනවා. ප්‍රතිදේහ හදන්න අවශ්‍ය වෙනවා. විටමින් B වල ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මේ විටමින් B උණතාවයක් ඇති වුණොත් අපිට බෙරි රෝගය හැදෙනවා. මුඛ කොණවන් වීම සිද්ධ වෙනවා. රක්ත හීනතාවය, සමේ වියලි බව හා වර්ණ වෙනස් වීමක් සිද්ධ වෙනවා. විටමින් C. විටමින් C කියන්නේ අපි දෙහි වගේ දේවල් වල අඩංගු වෙනවා විටමින් C. විටමින් C වැදගත් වෙනවා සමේ නිරෝගී බව වැදගත් වෙනවා. දත්වල එනමෙලේ සෑදීමට අවශ්‍ය වෙනවා. කොලෙජන් තන්තු සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඌනතා ලක්ෂණ තමයි විටමින් C නැති වුණොත් විදුලි මස් දුර්වල වෙනවා. අභ්‍යන්තර රුධිර ගැලීම් සිද්ධ වෙනවා විටමින් C නැති වුණොත්. ඒ වගේම රෝග සුව වෙන්න කාල ගත වෙනවා. ස්කර්වි රෝගය ඇති වෙනවා. විටමින් D. විටමින් D වල ප්‍රයෝජන තමයි කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරන්න විටමින් D අවශ්‍ය වෙනවා. මේකේ උණත ලක්ෂණය තමයි අස්ථි විකෘති වීම, එහෙම නැත්නම් ත්‍රිකට්සියාව. ඒ වගේම විටමින් E. විටමින් E විශාල වශයෙන් වැදගත් වෙනවා පටක හා සෛල වර්ධනයට ජීවී සෛල තුළ. මේවා නැති වුනහම හැදෙනවා අපිට පරිණත නොවු දරූපත් සිද්ධ වෙනවා. රතු රුධිර අණු බිඳියාම වේගවත් වෙනවා. සෛල විභාජනයේ දුර්වලතා ඇති වෙනවා. ප්‍රජනනය ආශ්‍රිත ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ ෆර්ටිලිටි ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට අපි කතා කරමු විටමින් K ගැන. මේක රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටකයක් විදිහට වැදගත් වෙනවා. මේකෙන් රුධිරය කැට ගැසීම ප්‍රමාද වීම තමයි උණත ලක්ෂණයක් විදිහට දැක ගන්න වෙන්නේ. අපි දැන් කතා කරමු පසුගිය විභාග ප්‍රශ්න. අමාලිගේ සම වියලි වන අතර ඇයගේ වැලමිට, දණහිස ආදී ස්ථානවල කටු වැනි බිබිලි මතුවී ඇත. තවද ඇයගේ ඇස්වල බිටෝලප ඇති වී ඇත. අමාලි පෙළෙනුයේ පහත සඳහන් කුමන විටමිනීය උණතාවෙන්ද? අපි කතා කරා පළවෙනියෙන්ම කතා කරපු එකේ කොහොමද තිබුණේ? AS කියන මං කියලා කිව්වේ. සම වියලි වෙනවා, වැලමිට, දණහිස ආදී ස්ථාන කටු වැනි බිබිලි මතුවෙනවා. ඇස්වල බිටෝලප ඇති වෙනවා. එහෙනම් පිළිතුර A විටමින් A. මේක තිබුණේ 2016 MCQ ප්‍රශ්නෙක. 2019 තියෙනවා රක්ත හීනතාවයට හේතු වන්නේ පහත කුමන විටමින්ගේ ඌනතාවයද? මම මතක් කරානේ මේ රක්ත හීනතාවය කියන්නේ රුධිරයට සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට බ්ලඩ්. විටමින් B. පිළිතුර 2. අපි අදට විටමින් සම්බන්ධ කොටස කතා කරලා අවසానයි. මම හිතනවා විටමින් සම්බන්ධයෙන් ඔයාලා තොරතුරු හුඟක් දැනගන්න ඇති. විභාග ප්‍රශ්න වලට අදාළව මෙන්ම
දේහයේ සිදුවන විවිධ ඌනතා ලක්ෂණ ඇති වුනමත් අපිට මේ පාඩම වැදගත් වෙනවා. විස්තර